ට්‍රේඩින් වල කතාවක් කියනවා friend is your friend. සාමාන්‍යයෙන් යාළුවෙක් අපිට කතා කරොත් කොහේ හරි යන් කියලා අපි අහනොත් කොහෙද යන්නේ කියලා. දැන් ගිහිල්ලා තමයි බං කොහෙද මේ ආවේ කියලා අහන්නේ. එහෙම තමයි යාළුවා හැකටි. හරිද? යන තැනක යනවා. යාළුවත් එක්ක තමයි යන්නේ. හරිද? friend is your friend. friend එක යන පැත්තට අපිත් යන්. friend එක යන්නේ උඩට නම් අපිත් කොහෙටද යන්න ඕනේ? උඩට. friend එක යන්නේ පහළට නම් අපිත් යන්න ඕනේ පහළට. right? එහෙනම් මාකට් එකේ trend එකට trade කරන්න හැම වෙලේම. හරිද? එතකොට trend එක තෝරගනිද්දී හරිද? ඔයා තෝරගත්ත trend එක up trend එකක් නම් up trend එක වැරදි කියලා ඔප්පු වෙන ඒ කියන්නේ මොකක් හරි ප්‍රූව්මන්ට් එකක් එනවනේ. අප් ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි මේක කියලා පේන පළවෙනිම තැනදී ඔයා මාකට් එකෙන් අයින් වෙන්න. තවත් ඉන්න එපා නෑ. තව චුට්ටක් පහළට ගිහිල්ලා ආයෙ උඩට යයි. හිතන්න එපා අප් ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි කියලා පළවෙනියටම ඔයාලට තේරෙනවා නම් මේ ට්‍රෙන්ඩ් එක වැරදි කියලා. එහෙනම් ඔයා මොකද කරන්නේ? මාකට් එකෙන් අයින් වෙන්න. අන්න ඒ අයින් වෙන පොයින්ට් එකට තමයි අපි ස්ටොප් ලොස් කියන එක පාවිච්චි කරන්න ඕනේ. තේරුණාද?